හොඳයි අපි දැන් බලන්ඩ යන්නේ වතුරනේ නෑ වැරදි මේ තියෙන්නේ තුනම වතුර නෙමේ මේක වර්ග තුනක ද්‍රාවණ තුන අපට සාමාන්‍ය සුභාදාමි හම්බෙන්නේ අම්ල භෂ්ම උදාසීන කියන ද්‍රාවණ තුන එහෙනම් අපි බලමු ගෙදර තියෙන මේ ද්‍රාවණ තුනක් ස්වභාවික දර්ශකයක් වන නිල් කටුරඩු මල් උදව් කරගෙන වෙන් කරගන්න පේනවාද වර්ණ විපර්යාසය ගොම කොළ පාට වර්ණයක් මේ වෙන මොනවත් නෙමේ අපේ සියලා විටකන හුණු බලන්න මේ නිල් කටුරඩු මල් මේකයි ද්‍රාවණය රෝස පාට ද්‍රාවණයක් නෙමේ ඒකයි දැන් නෙමේ බලන්න රෝස පාට වර්ණයක් එනවා මේ කවුද අපේ අම්මලා කැමර ඇඹුල් රස කරන්න ගන්න විනා කෙරේ බලන්න මේ වර්ණයට සමානයිනේ මේ වෙන කවුරුත් නෙමේ අපේ අම්මලා කෑමෝ යද්දී රස කරන්න දාන්න ලුණු ද්‍රාවණය එහෙනම් කොමකොළ වර්ණය වෙන්නේ භෂ්ම ද්‍රාවණයක් කුණු ද්‍රාවණයේ භෂ්ම ද්‍රාවණයක් රෝස පාට වර්ණය නැත්නම් රෝස පාට තද වර්ණය එන්නේ අම්ලයක් එම වර්ණයම නිල් කටුරඩු මල් වර්ණයම එන්නේ මොනවද උදාසීන ද්‍රාවණයක්